හෙට තමයි අපි දෙන්න බලන් හිටිය ජැෆ්නා ටුවර් එක. හෙට ජැෆ්නා යන ට්‍රිප් එකේ අපි දවල් කෑමක් ලෑස්ති කරනවා. ලෑස්ති කරනවා කියන්නේ හෙට උදේට හදන්න තියෙන ටික දැම්ම ලෑස්ති කරන්න හදන්නේ. මොනවද සුදු අපි හදායන්නේ? තිබ්බඩු තියෙනවා. බලමුකෝ නේද හෙට කනකොට මොනවද හදලා තියෙන්නේ කියලා. අපි දෙන්න කොහොමද අමාරුම ගානේ. කොහමද වාගත්තේ? ට්‍රේන් එක. නැත්නම් ඉතින් පෙට්ටියක් අතට ගිහිල්ලා කොහොමද වාගන්න ගානේ. ඔන්න ට්‍රේන් එකේ යන්න හදන්නේ. මේ වෙනකොට වෙලාව පාන්දර 30යි 5:30යි. අපි කොටුවෙන් පිටත් වෙලා යාපනයේ ගමන ආරම්භ කරා විතරයි. ඒ අපි ට්‍රේන් එක යන්න පටන් ගත්තා. You got me up and I keep bleeding, I keep bleeding love. I keep bleeding, I keep bleeding love. Keep bleeding, I keep bleeding love. You got me up and I. අපි ජෙෆ්නා යන්න තෝරගත්තේ කොළඹ කොටුවෙන් කංකසන්තුරේට යන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය. කියන්නේ පාන්දර 5:00ට කොටුවෙන් එක යනවා. AC ට්‍රේන් එකක්. දවල් 12 වෙනකොට මේක ජෙෆ්නා වලට දානවා කියලා තියෙනවා. KKS වලට 12යි කාල වගේ වෙනකොට යන්න පුළුවන් කියලා තියෙනවා. අපි ගිහිල්ලා බලමු. අපේ මේ ට්‍රේන් එකේ එළියේ තියෙන පොඩි ෂීට් එකක්. ඔයාලට ඕන එකකින් එළියට ඇවිල්ලා වාඩි වෙලා මේකේ එළිය දිහා බලාගෙන යන්න පුළුවන්. මට හරියටම වෙලාව මතක නෑ. මේ වෙනකොට උදේ 7ට විතර ඇති. අපි ඒ වෙනකොටත් මහව කිට්ටු කරලා ඇවිල්ලා තිබුණේ. ඒ ට්‍රේන් එකේ ආපු හින්දා තමයි ඒ ටයිම් වෙනකොට අපි මහවට එන්න පුළුවන් උනේ. අපි දෙන්න ට්‍රේන් එකේ යනකොට උදේට කෑම එළියෙන් ගත්තේ නැහැ. අපි දෙන්න ගෙදරින් කෑම හදාගෙනමයි ආවේ උදේටයි දවල්ටයි. උදේට කෑම අපි හදාගත්තේ සීනි සම්බෝල එක්ක පාන්. ඊට පස්සේ අපි දෙන්න මේ ට්‍රේන් එක නැවතුණට පස්සේ උදේ කෑම එක ගත්තා. ඒකේ වාසියක් කියන්නේ ඉස්සරහ අපිට ඕන දෙයක් තියාගෙන යන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. කවුරුත් කරදර කරන්නෙත් නැහැ. පාඩුවේ ගමන යන්න පුළුවන්. ඔයාලටත් අර දුර ගමනක් ඉක්මනට යන්න ඕන නම් මේ වගේ ට්‍රේන් එකක් බුක් කරගත්තොත් හොඳයි කියලා තමයි මං හිතන්නේ. උදේ කෑමත් කාලේ ඉවර වෙලා මේ වෙනකොට අපි ඉන්නේ අනුරාධපුරේ කිට්ටු කරලා කිව්වොත් ඔයාලා පිළිගන්නවද? හරියටම උදේ 9යි ගාණක් වෙනකොට මම අනුරාධපුරේට මම මගේ ජීවිතේ උදේ 9යි ගාණක් වෙනකොට කොළඹ ඉඳන් ඇවිල්ලා අනුරාධපුරේට පළවෙනි වතාව. මොකද මම මැදවච්චියේ ඇවිල්ලා තියෙනවා. ට්‍රේන් එකකිනුත් ඇවිල්ලා තියෙනවා. බස් වලිනුත් ඇවිල්ලා තියෙනවා. ඒ එන හැම වතාවකම මට පැය 6කට වඩා වෙලාවක් යනවමයි. නමුත් මම පළවෙනි වතාවට තමයි උදේ 9 වෙනකොට අනුරාධපුරේට එන්න හම්බුනේ. එහෙම හම්බුනේ මම මේ ට්‍රේන් එකේ ආපු හින්දා. ඒකයි මම ඔයාලට කිව්වේ ඔයාලට දුර ගමනක් ඉක්මනින් යන්න ඕන නම් මේ ට්‍රේන් එක බුක් කරගත්තොත් හොඳයි කියලා. මම මේ ගමන ගිහිල්ලා ඉල ගොඩක් දවසකට පස්සේ තමයි මේ වීඩියෝ එක එඩිට් කරන්නේ. ඔයාලට මං කියන්නේ දැන් ඊළඟට එන පොසොන් කාලේ එනවනේ. ඒ කාලෙට උනත් කෝච්චියෙන් ඇවිල්ලා ඉවර වෙලා මෙතන පූජා නගරේ හරියම තමයි ස්ටේෂන් එක තියෙන්නේ. එතනින් බැහැලා ඒ පැත්තට යන්න උනත් ලේසි. ඔයාලට උදේ එනවා නම් උදේ මෙන්න ඕන නම් අනේ මම ආයෙ පාරක් කියනවා මේ ට්‍රේන් එක බුක් කරගෙන එනවා නම් හොඳයි. අනිත් එක තමයි මේ ට්‍රේන් එක ගොඩක් වෙලා ස්ටේෂන් වල නවත්තගෙන ඉන්නෙත් නෑ. නවත්තන්නේත් හරි සීමිත ස්ටේෂන් ප්‍රමාණයක. මං හිතන්නේ ස්ටේෂන් 4ක හරි 5ක හරි වගේ තමයි නවත්තන්නේ. මට හරියටම ස්ටේෂන් නවත්තන ස්ටේෂන් වල නම් මතක නැහැ. මහාව නැවැත්තුවා, අනුරාධපුරේ නැවැත්තුවා, ඊළඟට මැදවච්චි නවත්තනවා මං හිතන්නේ. කොහොම හරි ওই පොඩි පොඩි ස්ටේෂන් ටික විතරයි නවත්තන්නේ. අපි ඉන්න කෝච් පිටිය. ඒක අර AC හින්දා
ඉවරයි. අපි ආවා මේ අනුරාධපුර ස්ටේෂන් එකෙන් පොඩ්ඩක් එළියට. අපි පොඩ්ඩක් ගිහින් බලමු දෙට්ටිය ඇතුළ කොහොමද කියලා. ඉතින් මෙතන තියෙන ස්විච් එකෙන් මේකෙන් තමයි මේක කරගන්නේ. හරිම පිරිසිදුවට පිළිවෙලට තියෙනවා මේ පෙට්ටිය ඇතුළ. මම හිතන්නේ මේ ට්‍රේන් එකේ ඔක්කොම තියෙන්නේ ක්ලාස් 1. අපි මේක යනවා නම් කලින් බුකින් කරන්න ඕනේ. බුකින් කරලා තමයි යන්න ඕනේ. ඔයාලා කවුරු හරි මේ කෝච්චියේ යන්න හිතාගෙන ඉන්නවා නම් යාපනයේට අනේ කලින් බුකින් එකක් දාලා යන්න. කලින් බුක් කරන්නේ නැතුව මම හිතන්නේ යන්න බෑ මේකේ. ඔය දැන් ඉතින් අපි දෙන්න කියව යනවා. මොකද මේ මම මැදවච්චියෙන් එහාට කෝච්චියේ ගිහිල්ලා තිබුණේ නැහැ. මෙයා නම් වැඩිම කාලයක් වැඩ කරලා තියෙන්නේ උඩහා පැතිවල. යාපනයේ කිලිනොච්චි අයියකච්චි පිටුති. ඒ හින්දා යා වැඩි හරියක් ගිහිල්ලා තියෙන්නේ කෝච්චියේ. යාට ඒ හින්දා ඒක අලුත් දෙයක් නෙමෙයි. හැබැයි මම බස් එකේ ගිහිල්ලා තිබ්බට කෝච්චියක ගිහිල්ලා තිබුණේ නැහැ මැදවච්චියෙන් එහාට. බස් එකක වුණත් මම මැදවච්චියෙන් එහාට ගියේ අර යුද්ධය ඉවර වුණාට පස්සේ අපිට යාපනේ බලන්න දුන්න වෙලාවක ගෙදර කට්ටියක් එක්ක ගියා. ඊට අමතරව මම ගිහිල්ලා තිබුණේ නෑ. මේ තමයි එතනින් පස්සේ 2010 හරි 11 හරි පස්සේ මම මේ පළවෙනි වතාවට කෝච්චියකින් යාපනයේ පැත්තට යන. අපි මේ ගියපු දවස්වල අර වැහැලා පායපු දවස්. එතකොට ඔක්කොම මුළු පරිසරයේම කොළ පාට තියෙනවා. හරිම ලස්සනයි බලනකොට. මේ ඔය අපි යනකොටත් ඒ හරියට ඔය මේ ලස්සනට කොළ පාට තියෙන සාමාන්‍ය නැත්නම් වේරිලා වගේ තියෙන මේව එකක් නේ තියෙන්නේ. ඊනට නෑ ඒ දවස් ටික අර වැහැලා එදා අපි යන දවස් පායලා. මේ ඒ හින්දා අර කොළ වුණියාවෙන් නෙස්කැෆේ ගත්තද? ඔන්න මේ වෙනකොට අපි වවුනියාවටත් ඇවිල්ලා. අපේ කෙනාගේ දෙවෙනි නෙස්කැෆේ එකත් මෙයා අරගත්තා. මම නම් ගත්තේ නෑ. මොකද මම දවල්ට කාලා හිටියේ වෙනකොට මට නෙස්කැෆේ එකක් බොන්න තරම් මේ එකක් තිබ්බේ නෑ. මේ මෙයා එයාගේ දෙවෙනි නෙස්කැෆේ එකත් අරගත්තා වවුනියාවේ. ඒකත් බීලා දැන් වවුනියාවට ඉවත්ලා යනවා. ඈ? හරි වෙනස්. ගෙවල් කියනවා නේද?
ලුණුලියදී පාස් කරලා අපිට යනකොට සුළං බලාගාරයට තියෙනවා. මේ සුළං බලාගාරේ මොකද අර කරන්ට් එක එතන කිලෝමීටර් ගාණක් ඈතට යනකම් මේ කැරකෙන කුලම්පති තමයි තිබුණේ බලන්න. ඒව ඇත්තටම සෑහෙන පරාසයක් කාලයක් අපිට යනකොට ඒ අතරමඟ එළු කට්ටියක් හම්බුණා. මං හිතන්නේ ලියදී 2-3ක් පිරෙන්නම එළුවෝ හිටියා. ට්‍රේන් එකත් මං හිතන්නේ මේ ඇත්තෝ එළුවෝ මොකක්hari ට්‍රේන් එක හරහා පයින්න මොකක්hari කේසයක් හින්දා මේ ඇත්තටම ලස්සන. යාපනයේ මේ එළු කිරීමක් තියෙනවනේ යනකොට. යාපනයේ ස්ටේෂන් එකේ ඉතුරු ඉන්නේ. අපි දෙන්න යාපනයෙන් බහින්නේ නෑ. මෙතන කේකේස් වලින් මම බහින්න ඉඳගෙන ඉන්නේ. කංකසතරනේ. යාපනයේ දුම්රිය ස්ථානය අපිව දාලා යයිද දන්නේ කෝච්චිය. පුදුම රස්නයක් තියෙන ඒක තේරෙන්නේ කෝච්චියෙන් බැස්සම. ඔන්න ඔයාලට දැන් බලා ගන්න පුළුවන් කෝච්චිය ස්ටේෂන් එකකින් ආපහු ගන්න කියලා දෙන සංඥාව ගන්න. විසිල් එකක් ගහලා කොළපාට කුඩියක් වරලා කියනවා ඉන්න කට්ටිය බහලා ඉවරයි කෝච්චිය අරගෙන යන්න පුළුවන් කියලා. අපි විදින්නේ යාපනයේ වුණාට අපි යාපනයෙන් බැස්සේ නැති හේතුව තමයි අපි දෙන්න නවතින්න හිතාගෙන ඉන්නේ කන්කසන්තුරේ තල්සෙවන හෝටල් එකේ. එතකොට අපිට යාපනයෙන් බැහැලා වැඩක් නැහැ. අපි කන්කසන්තුරෙන් බැහැලා හෝටල් එකට ගිහිල්ලා අපේ බඩු ටික තියලා වොෂ් එකක් එහෙම දාගෙන හවස් වෙලා එනවා. හවස් වෙලා යාපනයේට. මේ අපිත් මේ දැනගෙන හිටියේ නෑ මේක. අද තමයි දැනගත්තේ මෙන්න මේකේ මේ ෂීට් කරකවන්න පුළුවන්. එතකොට දැන් අපි හිතන්නකෝ 4 දිනක් යනවා කියලා ඉවර වෙලා එක පවුලේ. එතකොට මේ 4 දිනාට මොණෙන් මොණ බලාගෙන යන්න පුළුවන් නේද? මේ අපිත් දැනගත්තේ දැන් අර මේකේ වැඩ කරන කෙනෙක් ඇවිල්ලා මේ 1:50ට මේ ට්‍රේන් එක ආපහු කොළඹ යනවලු. එතකොට මේ පෙට්ටියේ තියෙන සේරම සීට් ටික ඔන්න විදිහට ওই පැත්තට හැරෙව්වා. දැන් ඔක්කොම සීට් අපි අර හින්දා මෙහෙට එනකොට තිබ්බේ අනිත් පැත්තට. අපි දැනගත්තේ එයාගෙන් මේ වලට වැදගත් වෙයි කියලා හිතුණා. ඒකයි මේ අපි රෙකෝඩ් කළේ. ඔන්න අපි උදේ පාන්දර 5:00 කොළඹින් පටන් ගත්ත ගමන ඉවර කරා කන්කසන්තුරේට ආවා. කන්කසන්තුරෙන් බැස්සා. මට ඇත්තටම හිතෙනවා තල්සෙවන හෝටල් එක බුක් කරලා ආව එක හොඳයි කියලා. මොකද ඒක කිසිම රස්තිය ආදුවක් නැහැ අපිට. අපි කන්කසන්තුරේ ස්ටේෂන් එකෙන් බැහැපු ගමන් ඒ ඉස්සරහම තමයි හෝටල් එක තියෙන්නේ. ආපහු නවතින තැන් හොයන්න මහන්සි වෙන දෙයක් නැහැ. ඒ හින්දා එනවනම් හොඳම විදිහ තමයි ඒ කෝච්චිය ඇවිල්ලා එතන බුක් කරගන්න එක. තනි හයර යන්න එපා. අපිට මේ එතනට ආවට පස්සේ එක්කෙනෙක් විස්තර කියනවා මේ මොකද තනි හයර යන්න එපාලු. මෙයාලා වැඩි ගාණක් ගන්නවලු. යනවා නම් එක හයර් එකක් බුක් කරගෙන ගාන කීයද කියලා අහලා යන්න කියලා කියන්නේ බලන්න තියෙන තැන් 4-5ක් මේව කරගෙන. තල්සෙවන හෝටල් එක ඉස්සරහා. හෝටල් එක ඉස්සරහාම ස්ටේෂන් එක තියෙන්නේ. ඒ හින්දා ලේසි. නැත්ද? ඔව් සේනවත්. ඔන්න එක දවසකට අපේ නවාතැන. එක දවසක් කියන්නේ අද රෑ ඉඳලා හෙට දවසේ ඇවිදලා හෙට රෑ තියෙන නයිට් මේල් එකේ ආපහු කොළඹ යනවා. එතකන් අපේ දවස ගෙවෙන්නේ මේ හෝටල් එකේ. අද රෑට මේක ඉඳලා තමයි අපි හෙට උදේට යාපනයේ බලන්න යන්න තියෙන තැන් බලන්න යන්න හිතාගෙන ඉන්නේ. අපිට චෙකින් ටයිම් එක තිබ්බේ දවල් 1. අපි 12යි ගාණක් වෙනකොට ආවා. අපිට යාලා ඇරේන්ජ්මන්ට් එක කරලා දෙනකම් ටිකක් ඉන්න කියලා කිව්වා. අපි දැන් මෙතන ඉස්සරහා මේ පොඩි අර view point එක විතර ටික බලන්න ආවේ. උන් අපේ චෙකින් ටයිම් එක ආවා. අපි චෙකින් වුණා. මේ තමයි අපි දෙන්නට හම්බුන රූම් එක. අපි දෙන්න බුක් කරේ ස්ටෑන්ඩඩ් රූම් එකක්. මේකේ බෙඩ්ස් දෙකක් තියෙනවා. 4 දෙනෙක්ට ඉන්න පුළුවන්. තව කෙනෙක් ඉන්නවා නම් අපිට තව බෙඩ්ස් එකක් දාලා arrange කරලා දෙනවා. මේක මේ අපි ආමි කරන හොටල් එක. මේකේ ආමිගේ අය එනවා නම්
50% Room අඩු එකේ වෙනවා. AC. ලෝකල් අය එනවා නම් ඒ ඩිස්කවුන්ට් එක හම්බෙන්නේ සිංගල් නැහැ. බෙඩ් එකක් හැබැයි ඒත් ලොකු amount එකක් නෑ. මේ තියෙන්නේ හොඳ පිරිසිදු තැනක්. මොකද යාපනයේ වගේ පැත්තක එහෙම තැනක් හොයන්න අමාරුයි. අපිට ඒ ගානට හරියන විදිහට හොඳ තැනක් හම්බුණා කියලා මම හිතනවා. බාත්රූම් එක තියෙනවා. හොට් වෝටර් තියෙනවා. මෙතනිනුත් ජනේලයක් තියෙනවා. එතන view එක ලස්සනයි. එතනට වෙලා chat එකක් දාගෙන ඉන්න පුළුවන් අර ලියමල් දිහා බලාගෙන. අපි ගත්තේ room එක ස්ටෑන්ඩඩ් room එකක් නේ. ස්ටෑන්ඩඩ් room එකක් ගත්තේ. ඔයාලගේ කවුරු හරි ආමි එකේ ඉන්නවා නම් හරි ආමි එකේ ඔයාලා ඉන්නවා නම් හරි මේ ඔයාලට charge කරන ගානේ half amount එකක් තමයි charge වෙන්නේ නේ. ආමි එකේ ඉන්න ඕනේ නේ. නෑ ආමි එකේ ඉන්න කෙනෙක්ටත් ඕන බුක් කරලා දෙන්න පුළුවන්ද? බෑනේ. මේ අපි දෙන්නම forces හින්දා අපේ මෙයා husband තමයි book කරේ. අපේ half amount එක තමයි charge උනේ. එතකොට ස්ටෑන්ඩඩ් රූම් එක 4200ක් වෙනවනේ. 4 දෙනෙක්ට ඉන්න පුළුවන් කියලා කිව්වා. හැබැයි මේක 4 දෙනෙක් ටිකට ඔව්. සිවිල් අය ආවොත් ස්ටෑන්ඩඩ් රූම් එකක් 8200යි කියලා කිව්වා. අපි ආමි එකේ හින්දා 4200ට දුන්නා. මේකේ 4 දෙනෙක්ට ඉන්න පුළුවන් කියලා කියනවා 4 දෙනෙක්. ඔව් 4කට බ්‍රෙක්ෆාස්ට් එක තියෙනවා කිව්වා. බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් තමයි 4200 කිව්වේ. ෆුල් බෝඩ් නම් ඊට වඩා වෙනස් වෙනවා මං හිතන්නේ ගාන. ඉතින් හොඳයි ඉතින් රුපියල් 4200ක් කියන්නේ. මේ දවස්වල තියෙන මේ එකත් එක්ක බැලුවම. එහෙනම් ළමයි අපි යාපනයේ ආපු vlog එකේ පළවෙනි vlog එක අදින් ඉවර කරනවා. දෙවෙනි vlog එකෙන් හමුන බලාපොරොත්තු වෙමු. මම ඔයාලගෙන් අපි ගෙනාව බඩු මේකේ දාන්න පුළුවන්. අපිත් එක්ක රැඳී ඉන්න අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ vlog එකෙන් හමු වෙමු. එතකොට මේ vlog එක බලන්න. මේකේ බෑග් දාන්න පුළුවන්, රෙදි එල්ලන්න පුළුවන් ලොකු